අද මාතෘකාව භවාත්මක බුද්ධිය. ළමයින්ගේ බුද්ධිය තීරණය කිරීමට අපි පුරුදුව ඇත්තේ ඔවුන් ඉදිරිපත් වන විභාගවලින් සමත්වීම හෝ අසමත්වීම මතයි. නමුත් යම් පසුබෑමකින් පසු නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීමට හැකියාවක් ඇති අය සිටිති. එවැනි අයගේ බුද්ධිය පාසල් අධ්‍යාපනයේදී ඉහළින්ම ලකුණු ලබාගත් ශිෂ්‍යයන්ට වඩා බොහෝ විට උසස් බව සනාථ වී ඇති කාරණයකි. පසුබැසීම තමාගේ ව්‍යාපාරවලින් විය හැක. පාසල් අවදියේ නම් විභාගවලින් ගන්නා ලකුණු පහළ වැටීමක් විය හැක. එමෙන්ම රඟ සබඳතා බිඳ වැටීමක්ද විය හැක. භාවාත්මක බුද්ධිය දියුණු තැනැත්තන් මේ අවස්ථාවලදී පසුබෑමකට ලක් නොවේ. ඔවුන්ට ක්‍රමානුකූලව ඔවුන්ගේ සාර්ථකත්වය ගොඩනගා ගැනීමට හැකියාව ලැබේ. ජීවිතයේ සාර්ථක භාවය යනු භෞතික දේවල් අත්පත් කර ගැනීම නොවන බව මනාව වටහාගත් පිරිස බවට පත්වන්නේ මේ අයයි.